රජ කාලේ බැම්ම. ලොල් බෑ මේ නැතක බඳපු ගාත් බා. රජ කාලේ කො. රජ කාලේ නේ මොකක් හරි සීන් එකක් තියෙන එකද. ආයිබෝවන්. අද අපි තෝරගත්තා කොරියාවේ තියෙන කන්දක් තරණයට මුතොන්සන් කියන මුදොන්සන් කොරියාවේ කඳු නගින කට්ටියට හොඳයි. මමත් තෝරගත්ත කන්ද යන්න මුදොන්සන් කියන්නේ. කවුරුවත් නැහැ වෙන්නේ. ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ කොහොමද කියලා. අද මාත් එක්ක ඉන්නවා ශාසික ඉන්නවා. ඉස්සරහින් යනවා. කොරියාවේ තියෙන කඳු තරණය. ගිහිල්ලා බලමු කොහොමද හොඳයිද වෙයිද මොකක්ද වෙන්නේ. ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. මමත් දන්නේ නැහැ. බැලුවා මැප් එකේ බැලුවා. පියාව. පාක් එකකුත් තියෙනවා මුතොන්සන් කියලා. මුදොන්සන්. පාක් එකේ යන්නේ නැතුව පාක් එකේ සෙනඟ කොටයි. පල්ලෙහා වාහන පිරලා යන ගමන් එක්කුණා. මේ පැත්තේ වීඩියෝ අදාගෙන යන්න. ෂුවර් නෑ. රාවෙත් දන්නේ නෑ. අපි එන කන්ද උඩට හිල්ල බලමු. කොහමද හොඳයිද කියලා. පල්ලෙහෙන් ආයි. එන ඉස්සරහට ගිහලා හමු. කොහොමද කියලා. මම අපි මෙහෙම එන වංගු දෙක තුනක් ගහලා මෙහෙම මේ පාරේ මේ ගිල මෙහෙට මේ පාරේ තමයි යන්න තියෙන්නේ. පඩි 4 තියෙන්නේ. නිවාඩු දවසට අන්න අපේ වැඩ සංචාරය කරන්න හොඳ පාරයි. කඳු තරණයට හොඳටම හතියිදී වැඩ කරාට වගේ කඳුනා කියන. හෝ මේ විදිහට අපිට යන්න තියෙනවා උඩට. මෙහෙම ගිහලා මෙහෙම යන්න තියෙන උඩට. යමු ඉතින් මෙතන. නෑ යනහට ඊට මුදුන් එච්චවල තමයි කඳුනා ගින්නේ. එකත් හොඳයි. ඒවරා රස්නේ දැනෙන්නේ. තාම රස්නේ කාලේ පටන් ගත්තේ නෑ. ඔන්න මෙන්න. සීතල තෙක්ක තියෙන්නේ. ධන පහේ. ධන පහයි. ඒ නුවරඑළිය සයිස් එක තියෙන්නේ. කැලේ සුන්දරත්. තාම නෑ ඉතින්. ලාකොල පාට කොළ දලු දාලා මේවා තේරම හැල්ලන්නේ ඉතින්. කොළ පාට වෙලා පල්ලෙහා තිනවා. ගමන් පාර හොයාගන්න බැරුණා මල් පිවිච්ච දාගන්න බැරුණා. යනකොට තමයි බලන්නේ. මේකේ මල් පිපිනවට හිතන්නේ අර පොළොවෙන් එන්නේ අර. මේ මල් වල මොකක්ද දන්නේ ලංකාවේ කෑම අන්තෝරියම් වගේ මලක් එන්නේ. හො නම ඉතින් අපේ ගමන මහන්සි වැඩ කොල්ල මහන්සි කඳුනා ගිලත් මහන්සි අවුලක් නැහැ.
අපි යනවා. කොරියාවේ නම් කියන තන්සන් නගින වගේ යනවා. තන්සන්. වැරදුන. ගියපු කට්ටියත් එනවා ඉතින්. කොරියන්. කර කට්ටිය නෙවෙයි. Oh, ගැල්වටි. ඔන්න එහෙනම් අපේ උඩහටම ආවා. තව යන්න තියෙනවා උඩහටම ආවේ. ඒක උඩහටම ආවා. හති. ඔච්චර වැඩ කරලා මේ හති නන් නැති වෙන්නේ. මෙදිත් තියෙනවා. කැවෙන්නේ නැහැ කොහොමද? ආ. වැඩි. Ini ani dana dada badaga. Hah. Suunda iba. Malo lo suun. Aduh, gue demam nih, harus lebih. Nah, ऊपर ये हाल भैया अम्मा टाउडू आउट कोरिया टाउडू क्या होंदा होंदा चल ये ला बालू ओके lah đúng Hamma tahu mal pipi ke nih ada bakal nggak ini kan aku hit dan nih map ke balasannya balane aku hit aja tahu nanti jalan මොන විදිහද කරන්නේ මේක හැබැයි උඩට ගිහිල්ලා නෙමෙයි මේ මැද හරි කන්ද මැද හරි හොඳ view එකක් තියෙනවා කඳු නගින්න කවුරු හරි ඉන්නවනේ ඔන්න එන්න පුළුවන් ප්‍රේෂ ආයෙත් පේනවා මේ ඉතින් විදින්න එන්න ඕන කන්ද ඔන්න විදිය තමයි තියෙන්නේ ඕ කියලා නිම කරන්න බෑ කන්දේ ඇවිල්ලා හති ඉවරයි මෙතන මුදනට ආවා මන්නේ දියවුගම මංගු එන්න ගහලා තියෙන්නේ ඕ kurulung ke sadde kom tahu udah gihama bala ganna පුළුවන් හොඳට ලස්සන බලමු ඉතින් උඩට ගිහලා අපි ආපු කාලේ වැඩි වුණා මට මල් පිපිට ඔන්න මෙන්න තියලා ඇවිල්ලා මල් පොහොට්ටු තියෙනවා මේ කොළ නැහැ මල් විතරයි තියෙන්නේ awal apa nanti itu nama baik ini pipi na oh ya lu deh tahu udah ada yang mau
මෙහෙම. මේක තමයි මම ෆොටෝ එකේ දැක්කේ. සුන්දර ඒරියා එක. මල් පිටිගෙන කැම්පින් කරන්න මරුයි. හැබැයි ඉන්න දෙන්නේ නැහැ. මිනි ගත්තොත් එහෙම කියලා ගන්න. ඉවන්න නම් හම්බෙන්නේ නැහැ පුතේ. ඉතින් අරගෙන මොකද? මුන් දරුවෝ පැත්තම ගිරි ගන්නවා. මල් පිපුණ නම් කොහමද? මල් පිපිලා අස්මානේ නෙත් පැහැෙන් දුන්නා අන්න වගේ නේ. හැඩේ මල් පිපිලා තනි කර සතු පාට ආයක් වෙන්නේ. කොහොම? ඇස් පිනාය. ගත්ත පිරිය. අයියෝ. කොහොම ඒරියා එක කොන්ජු ඉන්නන ඔන්න තැන කොන්ජු අවුට් අර තේන කන්දෙත් තියෙනවා පාලම මම කලින් වීඩියෝ දාලා සංකාය මිස්ටර් ගායෝ කියන කුලම් බලාගාරය මේ අතයි අපක් තියෙන කුණු අත අපිට හුඟ නැහැ කරන්නේ මේකට නම් හුඟ අටක් මේ හරි නෑ ආයි තියෙන මුල් දෙයින් නෑ මුදු වැඩි ඔන්න අපි ඇවිල්ලිනේ කොතනටම ආවා අව යන්න පුළුවන් මට ඉතින් කවුරු හරි ඇවිල්ලා අම්මේ තව වේදයක් තියෙනවා අන්න අර කන්දනේ දැක්කේ අපි පාරේ කෙනෙක් ඒක වැරදි කන්දක දායි අන්න කාංජු අන්න කාංජු අරක මුද්දනේ හොටල් එකක් තියෙන්නේ 안녕하세요. මල් පිපුණා කොහොමද? බලන්න ලස්සන. මල් පිපිලා නේ. සීතලයි වුණාද? අවුව දෙමුන රීත්. සීතලයි වුණා. උරන්. අරනම් කාජු වගේ. පික්කෙන් නේ. අරක පුදුන වාහන යන්න පුළුවන්. ඒකේ තන හිතන.
අන්න ආයිබෝවන් කිව්වේ පවර් එක අපිට හම්බුණා. චොකලට් තියෙනවා, තපි තියෙනවා, මී පැන් තියෙනවා. අන්න මහත පවර් එක. මාස්ටර්ස් තියෙනවා. ඩිස්කස් තියෙනවා. දැන් ඉන්නේ කොතනද දෙකට? අන්න සඳුරුස්තෝ තැන්නක අපි අද දවසේ තෝරගත්තා. ඒක හරි. අද මල් පිපුණා නම් ආයි කොහොමද? තෝටෙන් තැන්න වගේ තමයි ඒක. යන්න බැරිද? හුලඟට මේ පාපිසේ ගිහිල්ලා උඩ. ඒ කියන හුලඟ නෑ. ලිසන් මර දාලා තියෙනවා අස. එයාට අවුව. කෑමක් කිව්වොත් Don't listen. තව ටික තව සත්ති දෙකකින් ආව නම් හරියට හරිනේ. සත්ති දෙකකින් ආව නම් සුපිරි මල් ටික බලා ගන්න. එන කෙනෙකුට තියෙනවා ඉක්මනට එන්න. අන්න අරකට කොහොමද කියලා බලන්න. මේ වගේ තැනක ඇවිල්ලා ඉන්නේ ඉතින්. හැපින් කූඩියක් ගහගෙන ඉන්න නම්බරේ හොලකට යා හුස් ගා. Nah, pipilan natin na pipilan. ඔන්න එහෙනම් අපි මෙතෙන්ට සමු දීලා එහෙනම් යන්න හදාන සුන්දර ප්‍රදේශ එකේ පොඩ අහුවයි. දැන් ඇවිල්ලා දවල් වල හොඳටම දෙක විතර වෙන්නේ නැති. පේන පල්ලෙහාට යමු හැමිට. කොහමද කියලා බල. තව සති දෙකකින් ආවම හොඳට මල් පිපිලා මේක අද පාටට දෙයි. මල්ලට තමයි මල් පිපෙන්නේ. ඔව් ඒක කොන්න මේ උද්‍යානය. කොරින් ක්ලික් උඩ. මම පල්ලෙහාට තියෙනවා මල ඒකෙත් ඕන යන ගමන් බලාගෙන අපි යමු. යන්න වෙලාව තිබුණොත් යමු. ගිහලා එන
යමු ඉතින් පල්ලෙහාට. Oh, the place. Dia. Dia gal. යන්න තියෙන්නේ. ඈ? අඩියක් ගහලා යන්න තියෙන්නේ. ෆිල්ම් රඟපාන හොඳයිනේ. ඈ